අපි බලමු ලේසියෙන්ම කස්ටර්ඩ් ෆෘට් ට්‍රයිෆල් එකක් හදාගන්න විදිය. මේක ඉතාම රසවත් ඩෙසර්ට් එකක්. මුලින්ම අපි කස්ටර්ඩ් පවුඩර් මේස හැඳි 4ක් ලිපේ තියන්න පුළුවන් පෑන් එකකට එකතු කරලා නැවුම් කිරි කෝප භාගයක් එකතු කරලා මේ විදියට හොඳට මිශ්‍ර කරලා ලිපේ තියලා සෝස් එකක් වෙන විදිහට හදා ගන්න ඕනේ. සීනි මේස හැඳි දෙකකුත් එකතු කරලා මේක දිගටම හැඳි ගාන ගම උකු වෙනකම් ලිපේ තියා ගන්න අවශ්‍යයි. දැන් අපිට මේකට අවශ්‍ය වෙනවා පළතුරු. ඔයාට කැමති පළතුරක් ගන්න පුළුවන්. මම අරගෙන තියෙන්නේ අන්නාසි, grapes, apple, strawberries. තව අපිට අවශ්‍ය වෙනවා butter cake හෝ sponge cake මේ විදිහට cubes කපාගෙන. දැන් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම අපි cake cubes ටික මේ විදිහට bowl එකකට තියාගන්නවා. ඒක උඩට අපි custard මිශ්‍රණය මේ විදිහට දාගන්නවා. දැන් අපේ කපාගත්තු ෆෘට්ස් මික්ස් එකේ එකතු කරන්න ඕනේ මේ විදිහට හැම වර්ගයකින්ම. දැන් අපි ඒක උඩට තවත් කේක් කියුබ්ස් ලේ එකක් දාගන්නවා. නැවතත් කස්ටර්ඩ් මිශ්‍රණයෙන් මේ විදිහට ලේ එකක් දාගන්නවා. ඒ උඩට අපි ආයමත් කපාගත්ත පළතුරු මේ විදිහට මික්ස් එකේ දාගන්නවා. ඕගලන්ගේ බෝල් එක අනුව ඕගලන්ට මේ ලේයර්ස් ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. දැන් අපේ ෆෘට් ට්‍රයිෆල් එක ලෑස්ති. දැන් මේ විදිහට තමයි තියෙන්නේ. අපි මේක කවර් කරලා පැය 6ක් විතර ශීතකරණයක තියලා අපිට ආහාරයට ගන්න පුළුවන්. මේකට whip cream උනත් පාවිච්චි කරන්න පුළුවන්. මම ගත්තේ කස්ටර්ඩ් විතරයි. පැය 6කට පස්සේ මේ විදිහට තමයි ෆෘට් ට්‍රයිෆල් එක තියෙන්නේ.